ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලෝ සියලු දෙනාටම කියලා දෙනවා ඔයා පදින EFI වාහනේ තියෙන මෙන්න මේ සෙන්සර් එක ගැන. ඉතින් මේ වෙනකොට මෙන්න මේ සෙන්සර් එක ගැන ගොඩක් දෙනෙක් දන්න අයත් ඉන්නවා වෙන්න පුළුවන්, නොදන්න අයත් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම මම අද මේ වීඩියෝ එකෙන් සරලවම කියලා දෙනවා මෙන්න මේ සෙන්සර් එක ගැන. ඒ කියන්නේ මෙන්න මේ සෙන්සර් එක කියන්නේ මොකක්ද, මේක කොහෙද තියෙන්නේ, මේකෙන් මොකක්ද වෙන්නේ සහ තවත් ගොඩක් දේවල් ගැන මම අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ සියලු දෙනාටම කියලා දෙනවා. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව ඉවර වෙනකම්ම මේ වීඩියෝ ඔයගොල්ලෝ බලන්න. හරි. දැන් අපි මෙන්න මේ සෙන්සර් එක ගැන කතා කරමු. ඉතින් ඔයාලගේ EFI වාහනේ එහෙම නැත්නම් EFI පද්ධතියේ තියෙන ඉතා වැදගත්ම කොටසක් තමයි මෙන්න මේ සෙන්සර් එක. ඒතර මෙන්න මේ සෙන්සර් එකට කියන නම තමයි ඔක්සිජන් සෙන්සර්. එහෙම නැත්නම් මේකට ගොඩක් කට්ටිය කියනවා ඕටෝ සෙන්සර් කියලාත් කියනවා, ලැම්බ සෙන්සර් කියලාත් මෙන්න මේකට කියනවා. ඒතර මෙන්න මේ සෙන්සර් එක තියෙන්නේ කොහෙද කියලා දැන් අපි බලමු. මෙන්න මේ සෙන්සර් එක තියෙන්නේ ඔයාලගේ වාහනේ එන්ජින් එකේ තියෙන එක්සෝස් මැනිෆෝල්ඩ් එකේ. එහෙම නැත්නම් ඔයාලගේ වාහනේ එන්ජිමෙන් පිටවන දුම එළියට අරන් යන සයිලන්සර් බටේ ළඟ තමයි මෙන්න මේ සෙන්සර් එක අපිට තියනවා බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේකෙන් කරන ප්‍රධානම රාජකාරිය තමයි ඔයාලගේ වාහනේ එන්ජින් එකෙන් පිටවන එක්සෝස් ගෑස් එකේ තියෙන එහෙම නැත්නම් එන්ජිමෙන් පිටවන දුමෙහි තියෙන ඔක්සිජන් ප්‍රමාණය හරියටම මැනලා ඉවරලා ECU එකට දෙන එක තමයි මෙන්න මේකෙන් කරන ප්‍රධානම රාජකාරිය. ඒ හරහා ඔයාලගේ වාහනේ එන්ජින් එකට අවශ්‍ය කරන පෙට්‍රල් ප්‍රමාණය වගේම තමයි වායු ප්‍රමාණයත් හරියටම පාලනය කරලා එන්ජින් එකට ලබා දෙනවා. ඒ කියන්නේ මේකෙන් ෆුල් එයාර් මික්ස්චර් එක ලීන් එකක්ද එහෙම නැත්නම් රිච් එකක්ද? ඒ කියන්නේ ලීන් එකක් කියන්නේ පෙට්‍රල් ගොඩක්ම අඩුයි වායු ප්‍රමාණය වැඩි. රිච් එකක් කියන්නේ පෙට්‍රල් ප්‍රමාණය වැඩි වායු ප්‍රමාණය අඩුයි කියන එක. එන්න එක හරියට මෙන්න මේ සෙන්සර් එකෙන් හරියටම ස්කෑන් කරගෙන ඉවර වෙලා ඒ දත්ත ECU එකට දීලා ඉවරලා ඉන්ජෙක්ටර් එක හරහා ඒක අවශ්‍ය ප්‍රමාණයට හරියටම එන්ජින් එකට හදලා දෙනවා. මෙන්න මේ සෙන්සර් එක තියෙන එකේ ප්‍රධානම වාසිය තමයි ඔයාලගේ වාහනේ හොඳට පෙට්‍රල් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි පරිසරයට අහිතකර වායු වර්ග මුදා හරින්නේ. ඒ කියන්නේ වාහනේ දුම පිට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලගේ වාහනේ එන්ජින් එකේ තියෙන පර්ෆෝමන්ස් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ එන්ජින් එක පවර්ෆුල් වෙනවා, එන්ජින් එක ස්මූත් වෙනවා. ඔන්න වගේ දේවලුත් මෙන්න මේ සෙන්සර් එකේ තියෙන උදව්වෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ සෙන්සර් එක හරියටම වැඩ කරන්නේ නැති වෙච්ච ගමන් සිද්ධ වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා දැන් අපි කතා කරමු. සිද්ධ වෙන්න පුළුවන් එක ප්‍රධානම දෙයක් තමයි ඔයාලගේ වාහනේ තියෙන චෙක් එන්ජින් ලයිට් එක අනිවාර්යයෙන්ම ඉන්ඩිකේට් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ චෙක් එන්ජින් ලයිට් එක අනිවාර්යෙන් පත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ෆිසෙට් බයික් එකේ මෙන්න මේ O2 සෙන්සර් එකේ චෙක් එන්ජින් ලයිට් කෝඩ් එක තමයි 24. ඒ කියන්නේ චෙක් එන්ජින් ලයිට් එක හිමින් සැරේ දෙපාරක් පත් වෙලා ඉවරලා වේගෙන් 4 පාරක් ගියොත් අනිවාර්යයෙන්ම ෆෝල්ට් එක විදිහට පෙන්වන්නේ මෙන්න මේ O2 සෙන්සර් එක. නැත්නම් මෙන්න මේ ඔක්සිජන් සෙන්සර් එක. ඊට පස්සේ ගත්තම අනිවාර්යයෙන්ම ඔයාලගේ සයිලන්සර් එකෙන් එළියට කළු දුමාරය පිට වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කළු දුම යන්න පටන් ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම පරිසරයට අහිතකරයි. ඒ වගේම තමයි ඔයාලගේ වාහනේ පිකප් එක අඩු වෙන්න පටන් ගන්නවා. බයික් එක කිසිම ස්මූත් ගතියක් නැහැ එන්ජින් එකේ. ඔන්න ඔයගේ ප්‍රශ්නත් මෙන්න මෙතනදී සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අද මම මෙන්න මේ කරපු වීඩියෝ එකමුත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේ තමයි මේ වීඩියෝ එක අනිවාර්යයෙන් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තාම ඉතින් ඔයගොල්ලෝ මගේ Facebook page එක follow කරලා නැත්නම් දැම්ම අනිවාර්යෙන් follow කරලා තියාගන්න. මොකද මේ වගේ වටින වැදගත් වීඩියෝස් මම අනිවාර්යෙන් ඉස්සරහට අරගෙන එනවා. එහෙනම් ඉතින් අදට මම මේ වීඩියෝ මෙතනින් නතර කරනවා. ආයෙත් දවසක නම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.